ආයතන කීපයක් නේ තියෙන්නේ. එකක් කියන්නේ මේ ලංකාවේ ඩිමාන්ඩ් එකෙන් මම දැන් 120ක් 25ක් පස්සේ ප්ලේ කරගන්න බෑ. කියන්නේ ප්‍රොඩක්ට් එක තියෙනවා නම් ගන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. අපිට දැන් ඔයාලට දියරකිරි බොන්න ඕන නම් එහෙම ලේසියෙන් ගන්නත් නෑ. තියෙන්නේ මොකක් හරි අර පැස්චරයිස් මිල්ක් එක හරි එහෙම යන්නේ ගොඩක් මර ෆ්‍රෙෂ් මිල්ක් එක තමයි ඕකේ මේ පෝෂදායී වෙන්නේ. මේ තෙවලට වල කල්කිරීම වල බලනවා නේද ආසාවෙන්. ඒවල ටිකක් හොඳයි ගුණයක් තියෙනවා නෑ කියන්නේ නෑ. ඒක ළමයි අර ඊටාම ඉහළ උෂ්ණත්වයකට රත් කරනවානේ. ඒවල ඔය කල්කිරීම බොනවනේ අර බෝතලේ තියෙන. ඒ බොන්නේ නෑ. මොනවද බොන්නේ නෑ. සන් ක්‍රෂ්. මොනවද මේක තියෙනවනේ මම නම් මතක නෑ මම බිල නෑ. මම දකින ළමයි බොනවා ඒවා. මම බලලා ළමයි මොනවද බොන්නේ කියලා. හරිද? ඒක තියෙනවා එකක් කරේ වල විතර බොන එකක්. ඒවා වලට වඩා කිරි කර්මාන්තය යන්න උඩට තියන්න පැත්තක්. අපිට අවුලක් තියෙන දේශීය වැසියන්ගේ කිරි නිෂ්පාදනය අඩුයි. ඇයි නේද? යටම කියන්නේ. දේශීය වැසියන්ගේ කිරි නිෂ්පාදනය අඩුයි ටිකක්. ඒ හින්දා අර විදේශීය ප්‍රභේද එක්ක මුහුම් කරන්න ඕනේ. ඒකනේ අපි කියන්නේ නවසීලන්තයෙන් ගෙනාව මේ ජර්සි බුල්ස් හරි නැත්නම් තියෙන විවිධාකාර හෝල්ස්ටයින් ෆ්‍රීසියන් හරි ඔය වගේ ප්‍රභේද ගෙනල්ලා ඒ දේශීය වැසියන් මුහුම් කරනවා ඒ විදේශීය වසන් නෙමෙයි. මොකද ගවයන් එක්ක වසගේ පොඩි කාටද නේද? ගවයන් එක්ක. එතකොට ඇති වෙන පැටවුන්ට අර විදේශීය ජනකයාගේ ලක්ෂණ ලැබෙනවා. එහෙම අර ජීවින් මුහුම් කරලා හදන්න පුළුවන්. ඒ විදිහට ඊට පස්සේ හොඳ කිරි නිෂ්පාදනයක් කරන්න පුළුවන්. මොනවද තියෙනවනම් පැති. හරි මෙඩිසින් යනවට වඩා ලොකු වැඩ කරනවා නම්. මම මෙඩිසින් යන්න එපා කියලා මේ මෙඩිසින් මොටිවේට් කරනවා මේ යන්න කට්ටිය යන්න. එතනින් තව කොටසක් ඔයාලා යන්න වෙටනරි සයන්ස් වලට. ගිහිල්ලා අර අපේ කිරි ගවයාට බෙහෙත් දෙන්න ඔයාලා ඇස්ති වෙන්න. ඒකට එහෙම බැඳිච්ච කර්මාන්තනේ මේ. එක්කෙනෙක් කිරි කර්මාන්තේ පටන් ගන්නවා. තව එක්කෙනෙක් පශු වෛද්‍යවරයෙක් වෙනවා. මම බිස්නස් දෙක එකට යන්නේ. යාළුවා පශු වෛද්‍යවරයා ඔයා කිරි ගවයා. ඒකට වාගේ කිරි ගවයන් කියලා බෙහෙත් ගන්නවා යාළුවාගෙන්. එහෙම තව යාළුවෙක් කඩයක් දාගන්න. ඕක කිරි ගුණනවා. හරි එහෙම. එහෙම තමයි රටක් නැගී සිටින්න ඕනේ. හරි. අපි